මිනිස්සුන්ට සැනසෙල්ල ඉන්න තියෙන පොඩි කාලයයි. ආයෙ ලොකු කරදරයක් එනවා. මේකෙන් මේ ගමන ඉවර නැහැ. කරදර කියන එක මේකෙන් ඉවර නැහැ. ඒ නිසා අඩුම තරමේ පන්සිල් පද පහවත් රැක ගන්නකො ලොකු දෙයක් නැතත්. මිනිසුන්ගේ හිත හොඳයි. හාල් හුණ්ඩුව දෙද්දින් හාල් ටික දෙනවනේ. මිනිස්සු මේ දවස්වල දන් දෙනකොට එක අම්මා කෙනෙක් ආධාර එකතු කරන්න ආපු උන්ගේ තියෙන හාල් ටික දීලා. ඒ මල්ලේ හුණ්ඩුවක් තියෙනවා අර හාල් මනින. දෙනකොට ඔක්කොම දෙනවා. අපේ මිනිසුන්ගේ බරපපුව පිච්චෙන ඉක්මනට. අපේ මිනිස්සු හොඳයි. ඔය හොඳ මිනිස්සුගේ ඔය හිත හොඳ කමින්ම පන්සිල් පද පහවත් රැකගත්තොත් බුදුරජාණන් වහන්සේ ගැන සෙනෙහවන්ත වුණොත් බුද්ධං සරණං ගච්ඡාමි. මේ දහමට සෙනෙහවන්ත වුණොත් ධම්මං සරණං ගච්ඡාමි. ආර්ය මහා සංඝ රත්නය කෙරෙහි සෙනෙහවන්තයි සංඝං සරණං ගච්ඡාමි. තුනුරුවන්ට තියෙන සද්ධා ගෞරවයත් පන්සිල් පද පහවත් රැකගෙන මේවා දැක දැක මේ කරදර බාධා මට මේ දුකෙන් ඈතර වෙන්න ලැබේවා කියලා කරන පිනක් කරගත්තොත් යම් සැනසීමක් තියෙනවා.